මම දෙන්නට පැවරුමක් පැවරුවා. දෙන්නම අනිත් කෙනාගේ තියෙන හොඳ ගති ලක්ෂණ ලියලා අරන් ඉන්න ඕනේ. දැන් විශාල්ගේ හොඳ ගති ගුණ වලට ලකුණු දෙන්නේ මදුසිකා ටීචර්. එතකොට අපේ සසෙන්නගේ හොඳ ගති ගුණ වලට ලකුණු දෙන්නේ ට්‍රික්සි ටීචර් නේද සර්? නෑ. ඒකත් මදුසිකා ටීචර්ම තමයි. මේ ඔබතුමියට දෙන්න ලකුණු ගොඩාක් මම එකතු කරගෙන ඉන්නේ. මාව පොඩ්ඩක් ඇවිල්ලා හම්බ වෙන්නකෝ. මේ බැරිම වුණොත් මගේ ලකුණු අමාත්‍යාංශයටත් යවන්න තමයි කල්පනා කරන්නේ. ඔව් මට මේ ආරංචි වෙලා තියෙනවා ට්‍රික්සි ටීචර්ගේ හොඳ වැඩ ටිකක්. ඒ ටික ගැන වෙනම පරීක්ෂණයක් පවත්වලා මම මේ ගොඩාක් ලකුණු ඔබතුමියට දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. හරි දැන් ඔය ළමයි යන්න. යන්නකෝ. මොනවාද සර් මං කරපු හොඳ වැඩේ? අර රාජ්‍ය සම්මාන වලට යවන්න වෙන්නේ නැතිනේ. අර හොඳම රාජ්‍ය සේවකයෙක් විදිහට. ඔව් මොනවද දන්නවද? සාමාන්‍ය රාජකාරී වෙලාවන් වලදී ඕපදූප කියවීම. ඒ වගේම වාර සටහන් හරියට සටහන් නොකිරීම. රාජකාරීන් වෙලාවන් තුලදී ජංගම දුරකථනය පාවිච්චි කිරීම. තව තියෙනවා. ඩියුටිය වෙලාවේ TikTok ඒවත් කරනවා. තව කියනවා. හරිද? මේ ළමයින්ට ද්වේෂ සාගත ලෙස බැන වැදීම. හොඳම එක කියන්නේ. මේ ළමයින්ගේ අම්මලා තාත්තලාගෙන් කප්පම් ගැනීම. මේ ලිස්ට් එකම ට්‍රික්සි ටීචර් ඔයාගේ නම යටතේ කියනවා.